සුනිල් හඳුන්වතිකෙත් ප්‍රසංගයක් තිබුණා. එහෙම නැත්නම් වැඩසටහනක් තිබුණා. මේ සහ දේශන කීපයක් තිබුණා. ඒකත් පහුගිය සතියේ වර්ණවත් වෙච්ච සාකච්ඡාවක් බවට පත් වෙලා තිබුණා. බොහෝ වෙලාවට ඒ පිළිබඳව තමයි දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් පහුගිය දවස් දෙක තුනේම කතා බහට ලක් කරලා තිබුණේ. කණි ඒකට මේ හේතු කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ සුනිල් හඳුන්වති මහත්මයා ආවේ අතිශය පෞද්ගලික වැඩසටහනක් වෙනුවෙන්. මාලිමාව සම්බන්ධයෙන් මාලිමාවේ තියෙනවා ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියලා එකක්, ASLBF. මේ බිස්නස් ෆෝරම් එකේ තිබුණා ඩිනර් නයිට් එකක්. ඒ ඩිනර් නයිට් එක වෙනුවෙන් තමයි සුනිල් හඳුන්වති සහෝදරයා ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට ලංකාවෙ ඉඳලා ඇවිල්ලා තිබුණේ. ඒ විතරක් නොවේ, ඔහු සමග තවත් මේ ආයෝජන ශාස්ත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙකු, ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් ඇවිල්ලා හිටියා. ඔවුන් සහභාගී වෙච්ච ඉවෙන්ට්ස් කිහිපයක් පහුගිය සතියේ පුරාවටම තිබුණා. සිකුරාදා උදෑසන අපිට මතකයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් කීප දෙනෙක් එකතු වෙලා එතුමා එක්ක සුහද පිළිසඳරක යෙදලා තිබුණා. ඊට පස්සේ අපි දැක්කා ව්‍යවසායකින් කීප දෙනෙක් සමග කතා බහ කරනවා කියලා ලංකාවෙන් තොරතුරු වාර්තා වෙලා තිබුණා. හවස තිබුණා තවත් සම්මන්ත්‍රණයක්, කොන්ෆරන්ස් එකක් ඒ සිකුරාදා දවසේදී. සෙනසුරාදා දවසේ තමයි මේ ප්‍රධානතම ඉවෙන්ට් එක තිබුණේ. ඒකට නම් විශාල පිරිසක් ඇවිල්ලා තිබුණා. 350කට අධික පිරිසක් ආවා කියලා තමයි ආරංචි වෙන්නේ. ASLBF එහෙම නැත්නම් ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියන ආයතනයෙන් මගින් තමයි මේක සංවිධානය කරලා තිබුණේ. මෙහිදී සුනිල් හඳුන්වති මහත්මයා කරපු ප්‍රකාශයක් පිළිබඳව බොහෝ අවධානය බොහෝ දෙනාගේ යොමු වෙලා තිබුණා. ඒ ප්‍රකාශය තමයි ලංකාව ඔස්ට්‍රේලියාවක් බවට පත් කරනවා කියන එක. මිලියන 18ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් මාලිමාව වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. ඒ භාවිතා කරපු ඡන්දදායකයන්ගේ අභිප්‍රායන් ඉෂ්ට කරන්නට ලංකාවත් ඔස්ට්‍රේලියාව බවට පත් කරනවා කියලා තමයි එතුමා කිව්වේ. ගාණි පොඩි වැරද්දක් එතුමාගේ අතින් කියවුණා. මිලියන 18ක් නොවේයි. මං හිතන්නේ ඊට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් තමයි ඡන්දය ලබා දුන්නේ. නමුත් ඒ එතුමාගේ කියපු ප්‍රකාශයේ විදිහටම කියනවා නම් මිලියන 18ක් පමණ උන්ට ඡන්දය ලබා දීලා තිබෙනවා. එතකොට ඒ ඡන්දය ලබා දුන්න පිරිස බලාපොරොත්තු වෙච්ච විදිහටම ඔස්ට්‍රේලියාව කරන්නට, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව වගේ ළමයින්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන්, අපිට නිදහසේ මේ යන්න පුළුවන් රටක් බවට පත් කරනවා කියලා තමයි එතුමා කිව්වේ. මේ ප්‍රකාශයට ඊයේ තදත් ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරයක් ලබා දීලා තිබුණා. අපිට මතකයි මීට කලිනුත් ලංකාව මැලේසියාවක් කරන්න ගියා, ලංකාව සිංගප්පූරුවක් කරන්න ගියා. ලංකාවක් කරපු නැති එක විතරයි අපේ දේශපාලනඥයෝ නොකලේ. කොහොමද මේක ඔබ කියවා ගන්නෙ? ඔව්, මම මේ කතාව ඇහුවා, මේ සුනිල් හඳුන්වති අමාත්‍යවරයාගේ කතාව. මේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යා කළා අපි මාතෘභූමිය ඔස්ට්‍රේලියාව බවට පත් කරනවා කියලා. ඉතින් මට ඒක අහද්දි මතක් වුණේ අපිට ඉස්සර හිටියා නායකයෙක් ජේ.ආර්. ජයවර්ධන කියලා. 1977 දී ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කරා ඔහු බලයට ආවේ මේ ධර්මිෂ්ඨ පාලනයක්, ඒ වගේම ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා. ඊට පස්සේ මහතිර් මොහමඩ් සහ ලීකන් කුන් දෙන්නම එකතු කරලා විමල් යුරාන්සගේ ප්‍රකාශයක් තිබුණ ගෝඨාභය රාජපක්ෂ ආපු කාලේ. දැන් මම මුල ප්‍රකාශයට ගියොත් ඒ කියන්නේ මැතිවරණ පොරොන්දුවල කිව්වනේ හදින් හාල් ගෙනත් දෙනවා කියලා ශ්‍රී මහමැතිණිය කිව්වා. ජේ.ආර්. ඔය මේ සිංගප්පූරුවක් කරනවා වගේම කිව්වා. දැන් මේ ධනවාදයේ ඇතුලේ ඕස්ට්‍රේලියාවක් කරනවා කියලා මේ හඳුන්වති කියනකොට ඇත්තටම මට ඔහුගේ අර සමාජවාදී මූලධර්ම ටික කොහෙද තියෙන්නේ කියන එක ගැන තමයි ඔහුගෙන් ප්‍රශ්න කරන්න වෙන්නේ. මොකද ජේ.ආර්. ජයවර්ධන පාලනේ බාරලා ගන්නකොට ලෝකේ කඳුරු, ඒ කියන්නේ සෝවියට් දේශයේ සහ ඇමරිකාව අතර බල කඳුරු වල මේ නව ලිබරල් ධනවාදයේ යම් කිසි දෙකකින්ගේ සීතල යුද්ධයත් එක්ක ඒක නව ප්‍රවේශයක් තිබුණා. ඒකත් එක්ක තමයි ජේ.ආර්. ඔය අර අපේ තිබෙන සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයක් වටපත් කළ එක ප්‍රාග්ධන ගිණුම විවෘත කළා. ඔය මේ සිංගප්පූරු කතාව කිව්වේ. නමුත් අවසානයේ මොකක්ද උනේ? අපි 1977 ඉඳලා ගියාට පස්සේ 2022 වෙනකොට විවෘත ආර්ථික විශ්ෙන් අපේ රට බංකොලොත් භාවයට පත් කරලා අන්තිමට ඉන්දියාවේ ඉන්න යාචකයෙක් අපේ රටේ ජනතාවට කන්න සල්ලි එකතු කරලා දෙන ගානට අපේ රට පත් කරා. ඉතින් ඒක තමයි මේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ ධනේශ්වර රටවල් වල සිහින ශ්‍රී ලංකිකයට පෙන්නල ඉවරලා
ඒ ශ්‍රී ලංකාවේ ජනතාව රවට්ටන එක මගේ වචන වලින් කියනවනේ හෙන ගහන අපරාධයක්. මොකද මේ මිනිස්සු ඇත්තටම අහිංසකයි, සන්තෝෂයක් නොලබා මං කියන්නේ අනුකුමාර දිසානායක ජනාධිපති සහෝදරයාගේ වචන. අපේ රටේ ඉන්නවා අතිශය විශාල ප්‍රමාණයක් සතුට කියන එක මොකක්ද කියලා ඇහැටවත් දැකලා නැතුව ජීවත් වෙලා මේ යන එක. දුකේම ඉන්න පීඩිත ජනතාවක් ඉන්නවා. ඉතින් ඒ ජනතාව සඳහා Tamanට කළ නොහැකි දේවල් ප්‍රකාශ කිරීම. දැන් ජයවර්ධන වගේ මිනිස්සෙක් ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා කිව්වේ ඒ Tamanට ළඟා විය නොහැකි ඉලක්කය වගේ එකම තමයි මේ සුනිල් හඳුන්හෙට්ටි වෙතෙන්ට ඇහිලා කියන්නේ. ඇත්තටම අපි ඕස්ට්‍රේලියාවේ දැන් කාලයක් සිස්ස ජීවත් වෙන නිසා අපි දන්නවා සමහරලාට මේ හඳුන්හෙට්ටියටත් මම තාම ඉන්නවත් දන්නේ නැහැ. ඉන්නවා නම් ඕස්ට්‍රේලියාවේ ඔය රැයට ගබම්බේ මං යනකොට පොඩ්ඩක් වටපිට බලන්න සමහර විටට ඔබට පෙරේ අඳුරු වීදි එහෙම නැත්නම් නිවාසවල එක පමණක් දැල් වෙන නිවාස ඕන තරම් ඔබට පෙනේවි ඔබ ගමන් බිමන් යනකොට. මොකද ඒකට හේතුව තමයි මේ වෙලාවේ අපි හැමෝම දන්න දෙයක් තමයි ඕස්ට්‍රේලියාව දෙවන්ත ආර්ථික අර්බුදයකට ජනතාව ආර්ථික පීඩනයකට මුහුණ දෙමින් ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ සමීක්ෂණ වලින් කියලා තිබ්බා සමහර අම්මලා තමන්ගේ වේලක් කැප කරන දරුවන්ට කෑම දෙන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ඔය විදුලි බිල පිළිබඳ බලශක්තිය පිළිබඳ අර්බුදයේ ඒ වියදම් වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රශ්න මම කිව්වේ මේ රැයට ලයිට් දාලා තියෙනවද කියලා බලන්න කියලා. ඒ වගේම කණි මේ සමාවෙන්න මේ බාධා කරනකොට පහුගිය මාසයේ විශේෂ වාර්තාවක් ඕස්ට්‍රේලියානු රජයේ මගින් එළි දක්වලා තිබුණා. ඒ වාර්තාවේ කියවෙන්නේ මේ වින්ටර් සීසන් එකේදී බොහෝ පිරිසක් හීටරයක්වත් දාන්න නැතුව ගුලි වෙලා ලෙඩ වෙනවා කියලා. ඒකට හේතුව තමයි හීටර්ස් වගේ දැම්මොත් අධික විදුලි බිලක් යනවා, එහෙම නැත්නම් ගෑස් බිලක් යනවා. ඒ නිසා ඒකෙන් බේරෙන්න ඕනෑමට ඒ ගෙවා ගන්න සල්ලි නැති නිසා බොහෝ අය සීතලේ ගැහෙමින් ජීවත් වෙනවා කියලා. ඔය වගේ තමයි නානක පවටු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සහ දැන් අපේ ඔය ශ්‍රී ලාංකිකයන්ගේ තියෙන පොඩි මේට සංක්‍රමණය වෙලා ඉන්න මේ ආර්ථික සරණාගතය කියලා මම කියන පිරිස විශේෂ මධ්‍යම පාන්තිකෝ ඒගොල්ලන්ගේ තියෙන කතන්දරයක් තමයි තමන්ගේ Facebook ගිණුම් වල හෝ එහෙම නැත්නම් ඔය මොන හරි සමාජ මාධ්‍යවල හෝ මේ එක සංචාරය යන ගමන් අරහින් කෑව මෙහෙන් කෑව අර්ක කරා මේක කරා කියලා මෙහෙම සුන්දර ලෝකයක් මාලා පෙන්වනවා. නමුත් ඔය එන බොහෝ දෙනෙක්ගෙන් 75 80ක් හරි කියලා මට කියන්න පුළුවන් හැම කෙනෙක්ගේම වාහනේ බූට් එක කරලා බැලුවොත් වැකුම් ක්ලීනර් එකක් තියෙන. හුත් නම් සමහරට හඳුන්නේ ටික අපි මේ හුලං ගහන්න තියෙන්නේ කියලා නෑ. ඊටසෙම හැමෝම හන්දවට මොන හරි අතිරේක ජොබ් එකක් කරනවා, එක්කෝ ඌබ දුවනවා, එහෙම නැත්නම් මොන හරි පිරිසිදු කිරීමේ වැඩක් කරනවා, එහෙම නැත්නම් කෑම හදලා විකුණනවා ගරාජ් එකේ තියාගෙන අරලු බුළු නිල්ලිත් විකුණන දැනටපත් වෙලා තියෙනවා. ඒ මොනවත්ම නැති අය එක්ක පන්සලක් පල්ලියක් අරලාගෙන ඒක හරහාව මොකක් හරි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් ඔක තමයි කතන්දරේ මේ ආර්ථික තත්ත්වය. ඒ කියන්නේ ධනවාදය කියන දේ ඇතුලේ මිනිසුන්ගේ සන්තෝෂය කියන එක අපේ අතින් ගිලිහිලා යනවා. ඒකට හේතුව තමයි අපි දන්න ඕස්ට්‍රේලියාවේ මේ තියෙන ප්‍රශ්නයක් තමයි ධනේශ්වර පන්තියට බදු සහන දෙන ගමන් පීඩිතයන්ගෙන් බදු අය කර ගැනීම කියන එක ලංකාවේ කරන විදිහටම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකීය ජනතාවට මම හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ලංකාව ඔබේ මාතෘභූමිය ඕස්ට්‍රේලියාව බවට පත් කරනවා කියන එක අතර පොඩි චූන් එකක්. එහෙම නැත්නම් ගැළඳු චූන් එකක් තියෙනවා. ඒක මේ උත්තරේ නෙමෙයි කියලා. ඒ කියන්නේ ධනවාදය හරහා කරන සංවර්ධනයේ උත්තරේ නෙමෙයි කියලා තමයි ජනතාව විමුක්ති පෙරමුණේ අපිට උගන්වලා තියෙන පාඩම. අපි ජනතාව විමුක්ති පෙරමුණ කාලේ අපි ඉගෙන ගත්තේ ධනවාදය තුලේ මෙකුණු අපිට කියලා දුන්නේ කුණු කන ගහන ධනවාදය තුලේ පීඩිත පන්තියේ ජනතාවට උත්තරයක් නැහැ කියලා. ඉතින් ඒකට සමාජවාදය ගැන පුරසාරම් දෙරපු සමාජවාදය සඳහා ඉලක්ක කරගත දේශපාලනයක් යෙදුණු සුනිල් හඳුන්හෙට්ටි වගේ පුද්ගලයෙක් හදිස්සියම දැන් ඉස්සෙල්ලා ඔහු කිව්වා මේ සහෝදරුනි කේරළේ දිහා බලන්න කියලා. ඔබට මතක ඇති. ඔහු තමයි ප්‍රකාශ කරේ. ඒකට කේරළේ දිහා බලනවා වෙනුවට දැන් ඕස්ට්‍රේලියාවක් වට ලංකාවපත් කරනවා කියලා කියන කතාවක් තියෙනවා. ඒකට අර කියන්නේ මධ්‍යම පාන්තිකයන්ගේ හීන සඳහා තමයි මේගොල්ලෝ කතා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දීවරයාගේ, ගොවියාගේ, කම්කරුවාගේ, පීඩිතයාගේ ප්‍රශ්නය නෙමෙයි මේ ආමන්ත්‍රණය කරන්නේ. මධ්‍යම පාන්තික තමන්ට ඡන්ද දෙයි කියලා හිතන එන්නේ බලවේගය තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ බලවේගය මෙහි ඉන්න අයට සමහරවිට ඒක ඉතින් එහෙම එකක් කියලා හිතන විදිහට වැඩ කරනවා ඇති. නමුත් ඇත්ත කතන්දරේ බැලුවොත් එහෙම මේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ මේක ගොඩ දාන්න බෑ කියන එක නිශ්චිතයි. අඩුම ගානේ ලංකාවේ ආර්ථිකය එහෙම නැත්නම් මේ සමාජ සංස්කෘතික මේ දියුණුවක් සඳහා වූ වෙනස් වූ ආර්ථික ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහල ගිය පාරෙම මේ විදිහටම ගිහිල්ලා ණයගුල් රට පත් කරමින් මෙහෙම ගිහිල්ලා රටක් දියුණු කරගන්න පුළුවන්ද බැයිද කියන එක අපිට තව බොහොම කෙටි කාලයක් තුළ මේ පාර හරිද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ
හඳුන්වන්නේ එක නිකන් මට හිතෙන විදිහට හොර ගැලරි චූන් එකට අර ඔහුගේ තියෙන සමහර කතන්දර උතුරු නැගෙනහිර තියෙන මේ khනිජ සම්පත් වලින් මුල් ලංකාවම දිනු කරන්න පුළුවන් ඊට පස්සේ වරක ජෑම් හදලා විකුණනවා කියලා කිව්වා. ඒ වගේ අර ඔය සාමාන්‍යයෙන් එහෙම මේ ජනප්‍රියවාදී කළ නොහැකි දේවල් කියන පුද්ගලෙක් හැටියට තමයි මේ අපි දන්න කාලේ ඉඳන්ම දන්නේ. ඉතින් ඒ නිසා ඒවා ගැන එච්චර මේ දැකීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ යෝජනාව තියෙන්නේ ලංකාව කරන්න කියන්නේ. ලංකාව කිව්වක් කරන්න අවශ්‍යත් නැහැ. ලංකාව සිංගප්පූරක් කරන්න ඕනෙත් නැහැ. ලංකාව ඔස්ට්‍රේලියාවක් කරන්න අවශ්‍යත් නැහැ. ලංකාව කියන්නේ සුවිශේෂ රටක්. ලෝකේ තියෙන සුවිශේෂ රටක්. මම කියනක අර හඳුන්වැත්තිම කිව්වනේ මේ ඔය සිටියේ උඩයට මාරු කරාට පස්සේ මේ ලංකාව උඩින් තියෙන්නේ කියලා මම හිතන ඒකත් තමෝඩ ප්‍රකාශය ලංකාව කියන අයිසොලේටඩ් ඒ කියන්නේ තනි වෙච්ච හුදකලා දූපතක්. ඒක ලෝකෙන් මුහුදින් වට වෙලා තියෙන දූපතක්. ලෝකේ සමහර මේ රට ගැන දන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා අපිට කියා ගන්න පුළුවන් මේක ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කියෙම අපි සින්දු හදාගෙන කියා ගන්න පුළුවන්. නමුත් ඇත්ත කතන්දරය කියලා බැලුවට පස්සේ බොහොම දුප්පත් බොහොම පීඩිත ජනතාවක් ඉන්න ඊටම සුන්දර දුපතයි. ඉතින් ඒකට ආවෙනික වූ සංස්කෘතිය, ඒකට ආවෙනික වූ ජන ජීවිතයන්, ඒකට ආවෙනික වූ හුරුපුරුදුකම්, ඒකට ආවෙනික වූ ඒකට අවශ්‍ය කරන ආර්ථික පෝෂණයන් හරහා තමයි රට දියුණු කරන්න ඕනේ. ලෝකයේත් එක්ක ගැට ගැහිලා Tamanට අවශ්‍ය දේවල් අරගෙන අනවශ්‍ය දේවල් බැහැර කරලා තමන්ගේ රට ඇතුලේ ආර්ථිකයක් ගොඩනගා ගන්න එක විශේෂයෙන්ම 30ක් 40ක් ඇතුලේ කුෂී ආර්ථිකයක ජීවත් වෙන රටක අපි ඒක ඕස්ට්‍රේලියාවක් කරන්න කියනකොට අපිට පොඩ්ඩක් ඉතින් ඒක හඳුන්විත් ළඟින් දැන් මේ නාලිකාවට එන්න තරම් ඒගොල්ලන්ට මේ සුජු බවක් නැහැ. ආවනම් අපිට මේ ප්‍රශ්නය අහලා පුළුවන් ගොල් කොහොමද මේක කරන්නේ? කුෂිකාර්මික රටක් වෙච්ච බෞද්ධ ජනතාව කුෂිකාර්මික ජීවත් වෙන රටක ලෝකයට ආහාර ටිකක් නිෂ්පාදනය කරලා මොන හරි දෙයක් අපි හම්බ කරගන්නවද අපේ රට සම්පෝෂණය කරන අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් අපි නිෂ්පාදනය කරගන්නවාද? දැන් ඕස්ට්‍රේලියාවේ සමහර වෙලාවට අපි දන්නවනේ ඕස්ට්‍රේලියාවේ භූමියේ ජල ප්‍රමාණය කොච්චර අඩුද කියලා ලංකාවේ සාමාන්‍යයෙන් භාවිතා කළ හැකි ජල ප්‍රතිශතය 4.4ක්. ඕස්ට්‍රේලියාවේ ජල ප්‍රමාණයකුත් නැහැ. ඒක නිසා තමයි අපි ජලයට වැඩි මුදලක් ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ එක රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල ඒගොල්ලන්ට දෙන ලනු කාලා ඒගොල්ලන්ට සමහරවල්ලාට පෙන්වන සමහර මේ දේවල් පෙන්නල ඉවරලා ඒගොල්ලන්ව නොමග යවලා ඊට පස්සේ යම්කිසි ප්‍රකාශන කරනවා. නමුත් යථාර්ථය කියන්නේ ඒක නෙමෙයි. යථාර්ථය කියන්නේ ඇත්ත කතන්දරය කියන්නේ අපි අපේ රට හදා ගන්න ඕනේ අපේ රට විදියට. ඒක ශ්‍රී ලංකික අනන්‍යතාවයක්, ශ්‍රී ලංකික සංස්කෘතියක්, ශ්‍රී ලංකික ආර්ථික ක්‍රමයක්. ඉතින් අපි අඩුම ගාන කියන්නේ සමාජවාදී කෙනෙක් ඔයගලන්ට අක්කප්පන්නම් ඔයගලන්ට දුරනම් අඩුම ගාන සම්පකාර ආර්ථිකයකටවත් කෝපරේට් ඉකොනොමිකටවත් මේ රට පරිවර්තනය කරගන්න ශ්‍රම බලකාය කෙනෙක් නිෂ්පාදනයට දායක කරගන්න කියලා. මම අර ජයාර්ගේ තැනට ආවොත් එම් සිංගප්පූරුවක් කියලා හදපු ඒ කතන්දරේ ජයවර්ධන අන්තිමට අපේ මොනවද කරේ? අපේ සියලුම දුවදරුවන් කාන්තාවන් අරාබියේ වහල් සේවයට ඇරියා. ඉතුරු වෙන කෙල්ලෝ ටික ඒ සහෝදර සහෝදරියන් ගාමන්ට් වලට ගාල් කරා. සහෝදරයෝ ටික පිරිමි ටික එක්ක හමුදාවට බදලා ජීවිතස්ය ඒගොල්ලන්ගේ ජීවිත නැතුණා. එහෙම නැත්නම් දැන් අද බැලුවොත් ආරුණ්‍ය ත්‍රිවිල් එළවනවා. ඉතින් අන්න එහෙම තත්ත්වයකට පත් කරලා තිනු අය සිංගප්පූරක් කරන්න හදපු මිනිස්සයා. ඒ නිසා මේවා ඕස්ට්‍රේලියාවන් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඕස්ට්‍රේලියාව මේ කියන්නේ ග්ලෝබල් ආර්ථිකය මේ මොන හරි මේ ලෝකයේ ආර්ථිකය හැසිරෙන විදිහම දැක්කට පස්සේ ඒවා ගැන කියෝලා හඳුන්වලා දැනුමක් කරගෙන යනවා නම් පුළුවන් තරම් try කරනවා මේ වගේ රටවල් වල තියෙන මේ තත්ත්වයන්ට මේ ලංකා ජනතාව පත් නොකරන්න කියලා. මොකද මෙහි ඉන්න කියලා මම මුලින් කිව්වා මේගොල්ලෝ මේ ගොඩක් බොරු තමයි රටට කියන්නේ. මේ මහා සුන්දර ජීවිතයක් ගත කරනවා මේක මාරයි කියලා කිව්වට ඇත්තටම මේකේ පීඩිතයා කියන මිනිස්සු එහෙම නැත්නම් වැඩ කරන පන්තිය දැනන්ත කැපවීමක් කරලා දැනන්ත දුෂ්කර තත්ත්වයක තමයි ඉන්නේ. එකම දේ තියෙන්නේ අර ඔය පීඩිතයට තියෙන පහසුකම් ටිකක් හදලා ඒක ධනවේශ්වරය හදලා තියෙනවා. පේස්ලිප් එකක් අරන් ගිහලා BMW එකක් ගන්න පුළුවන් නේද? බෙන්ස් එකක් ගන්න පුළුවන්, ගෙවල් දෙකක් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකම ණය. අපි ණය උගුල් වල තමයි මේ අපි හිර වෙන්නේ. ඊට පස්සේ අධිපාරිභෝජන බාධිත ලක් කරලා අපිට ඕනෑම දේවල් මිලදී කරගෙන අපි ණය උගුල් වල හිට කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන උසස් කම්කරුවෙක් නිෂ්පාදනය වෙලා තියෙනවා. නමුත් ඔහුගේ පීඩනය තමයි අර ඔබ කිව්වේ රැට හීතලේ බුදිය ගන්නවා කියන එක, විදුලි පහන් දැල්ලන්නේ නැහැ කියන එක, වතුර අරබිරිවස්ෙන් පාවිච්චි කරනවා කියන එක, කැම වේලක් ස්කිප් කරනවා කියන එක. ඒක තමයි ධනවාදයේ අතුරු ප්‍රතිඵලය වෙලා තියෙන්නේ. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ධනය බෙදීමේදී තියෙන විෂමතාවය. ඊටාත්ම විශාල ධන කුවේරයන් ඔවුන් මේකේ වැඩිම පංගුව බෙදා ගන්නවා. ඉතුරු වෙන ටික තමයි සාමාන්‍ය වැඩ කරන ජනතාවට හම්බෙන්නේ. ඒකට උත්තරයක් හැටියට ඕස්ට්‍රේලියාවේ දවස්වල ජාතිවාදය පතුරවමින් ඔය පොලින් හෙන්සන්ලා වගේ චරිත ඉස්සරහට අරගෙන ජාතිවාදය හරහා මේක තවත් අර්බුදයකට දාන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ උත්සාහයෙන් පරාජය වෙලා තියෙනවා. අපි දන්නවා ඒවා හැම වෙලෙම ලෝකයේ ආර්ථික අර්බුදයක් මතුවෙන වෙලාවක
තවත් උත්තරයක් ජාතිවාදී වගේ උත්තරයක් හොයාගෙන ට්‍රම්ප්ලගේ ලයින් එක ඒ ලයින් එකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ ගත්ත උදාහරණයක් ඕස්ට්‍රේලියා කරන එක ගැන ඉතින් අපිට තියෙන ඉල්ලීමක් කරන්න හඳුනන මහත්ව කරුණා කරලා ලංකාව බාටපත් කරන්න ලංකා ජනතාව ලංකාව විදිහට ජීවත් වෙන්න ඉඩ දෙන්න මේ ධනේශ්වරය ඇතුලේ සිංගප්පූරුවක් කරන්න ගිහිල්ලවත් මලේසියාවක් කරන්න ගිහිල්ලවත් ඕස්ට්‍රේලියාවක් කරන්න ගිහිල්ලවත් වැඩක් නැහැ. මේ රටේ ජනතාවට අවශ්‍ය කරන පහසුව ජීවත් වීමේ පහසුව සැබෑ නිදහස මානව හිමිකම් කතා කිරීමේ නිදහස විශේෂම ව්‍යවස්ථාවට ජීවත් වීමේ නිදහස මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය කියන එක ලබලා දෙන්න ඕන. ඉතින් ඒ දේවල් ටික කරලා දුන්නොත් මම හිතන්නේ මේ අපි දකින ඕස්ට්‍රේලියාවට වැඩිය හොඳ රටක් ලංකාවේ හදාගන්න පුළුවන්. ඒ නිසා උන්ට අවශ්‍ය කරන දැක්මක් තියෙන්න ඕනි, ධෛර්යයක් තියෙන්න ඕනි, ඉලක්කයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව තැන් තැන් වල ගිහිල්ලා යන රටට ගිහිල්ලා අපි මේ රට වගේ කරනවා, අර රට වගේ කරනවා, මේ රට වගේ කරනවා කියන එකට එහා පැත්තේ ගිය මොකක් හරි ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමාජය ඇතුළට ගිහිල්ලා මුදා හැරියා නම් මම හිතනවා ඒකේ මොකක් හරි මීට වඩා යහපතක් කරගන්න පුළුවන් වෙයි කියලා.